Cango, Canada රැකියා ඇබෑර්තුම්. වෙල්කම් ටු කැංගෝ YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න. ඒ වගේමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ කියන්නේ notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට යන්නේ hotel ශාස්ත්‍රයේ තියෙන kitchen helpers ලාට තියෙන job vacancy එකක් ගැන. ඉතින් මේ vacancy එකට කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අවුරුදු 18ත් 60ත් අතර දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ ඔයාලට අධ්‍යාපනික සුදුසුකම්වත් රැකියාවේ පළපුරුද්දක්වත් ඉල්ලන්නේ නැතිවීම. ඉතින් කැනඩාව වගේ ලෝකයේ දියුණු රටකට ඔයාලට යන්න ලැබෙනවා කියන්නේ ඒ වගේ chance එකකින්. ඉතින් ඒක මිස් කරගන්න එපා. ඉතින් job details විදිහට මේක තියෙන New Edmonton වල location එක. සැලරි එක තියෙන ඔයාලට පැයකට කැනේඩියන් ඩොලර්ස් 21ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 8කට ආසන්න සැලරි එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ working capacity එකත් එක්ක ඔයා වැඩ කරන ප්‍රමාණයත් එක්ක. ඉතින් මේකේ employmentsලා terms of employmentsලා විදිහට ඔයාලව ස්ථිර රැකියාවකට තමයි මේක ගන්නෙ. contract basic නෙමෙයි. ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. ඩේ වීකෙන්ඩ්ස් විදියට වර්ක් කරන්න තියෙනවා. එතකොට භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් මෙතනදී ඉංග්‍රීසි කිව්වහම ඉංග්‍රීසි බැරි අය ගොඩක් ඉන්නවා. හැබැයි ඔයාලට ලැන්ග්වේජ් එක සාමාන්‍ය මට්ටමකට හරි පුළුවන් නම් ඇප්ලයි කරන්න. ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉන්නවනම් ඒත් ගැටලුවක් නැහැ ඇප්ලයි කරන්න. ඔයාලට පුළුවන් chance එකක් හම්බුනොත් එහිට රටට ගියාට පස්සේ මේ ලැන්ග්වේජ් එක නිකන්ම හැදෙනවා. මොකද මෙහෙන් යන ප්‍රොසීඩියර් එකට තමයි ඔයාලට ලැන්ග්වේජ් එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ. education qualifications experience ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාලට එහෙම experience තියෙනවා නම් ඒ දේවල් include කරලා ඔයාගේ CV එක කැනේඩියන් ආකෘතියට professional විදියට හදාගන්න. ඒක තමයි තියෙන mainlyම thing එක. ඉතින් on site work කරන්න තියෙන්නේ. responsibilities විදියට ඔයාලට clean and sanitize kitchen including work surfaces, cupboard, storage areas. එතකොට appliances and equipments clean කරන්න තියෙනවා. එතකොට receive, unpack and store supplies in refrigerators, freezers, cupboards and other storage areas. ඔය වගේ දේවල් තමයි කරන්න තියෙන job role එක විදියට. ඉතින් ඔයාලා apply කරන්න ඕනේ මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා මේ job එක දාපු කැනඩාවේ email address එක, company එකේ email එක. ඒ ඊමේල් එකට තමයි ඔයාගේ CV එක send කරන්න තියෙන්නේ. ඒක තමයි පළවෙනි step එක. එතනින් ඔයාලව select උනේ නැත්නම් ඊට පස්සේ පියවර විදියට ඔයාලට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතනදී මම ඒජන්සි එකක් නෙමෙයි කරන්නේ. ඔයාලට මම මේ ගැන දැනුවත් කිරීමක් විතරයි කරන්නේ. ඒ අදාළ companies වලට ලෝකයේ ඉන්න හැමෝම වගේ ගොඩාක් මේ ගැන අප්ඩේට් අය apply කරනවා. ඉතින් එතනින් පිටසක් තමයි යාලා select කරගෙන මේ vacancies වලට අරගන්නේ. ඉතින් හැමෝම try කරන්න. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට apply කරන්න. Cango app එක download කරගන්න. ඉතින් මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා app එකේ link එක. එහෙමත් නැත්නම් Cango කියලා search කරන්න. එතකොට ඒ හරහා ඔයාලට පුළුවන් තවත් vacancies වලට apply කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එන්නකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා.